අදත් මගෙත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝටම සුබ දවසක්. මම අද ඔයාලට කියලා දෙන්නම් ලේසියෙන්ම පානොයි අලයි එකතු කරගෙන කොහොමද උළුදු වඩේ එකක් රසට හදාගන්නේ කියලා. ඉතින් ඔයගොල්ලෝ මගේ වීඩියෝ එකක් බලන්නේද පළවෙනි පාරට නම් මාව subscribe කරන්න කියලාත් ඉල්ලනවා. අපි බලමු කොහොමද මේක හදන්නේ කියලා. මේ උළුදු වඩේ එක හදාගන්න අපිට ඕන වෙනවා අල. මම මෙතන අල ගෙඩි 3ක් තම්බලා අරගෙන තියෙනවා. තම්බගත්ත අල ටික මම මෙන්න මේ විදිහට ග්‍රේට් කරලා අරගන්නවා. ඔයගලන්ට ග්‍රේටර් එකක් නැත්නම් ඔයගලන්ට පුළුවන් අල ටික හොඳට පොඩි කරලා අරගන්න. ඊට පස්සේ මම ඒකට එකතු කරගන්නවා හීනියට කපාගත්ත ලුණු ටිකකුයි සුදු ලුණු ටිකකුයි ඒ වගේම කොත්තමල්ලි කොළ ටිකක් රතු මිරිස් ටිකක් ලුණු ටිකක් ඊට පස්සේ මම මේකට එකතු කරගන්නවා පාන් පිටි කප් කාලක් විතර. ඊළඟට මම පාන් පිටි 3ක් අරගෙන ඒකට මෙන්න මේ විදිහට මද රස්නේ උණු වතුර ටිකක් එකතු කරනවා. උණු වතුර වලින් මම මේ පාන් ටික හොඳට පොඟවගෙන මෙන්න මේ විදිහට වතුර මිරිකලා වතුර ටික අයින් කරගන්නවා. වතුර ටික අයින් කරගත්තට පස්සේ මම මේ පාන් පෙති ටික එකතු කරගන්නවා අපි අර කලින් ග්‍රේට් කරලා තියාගත්ත අලයකට. අලයකට එකතු කරලා මෙන්න මේ විදිහට හොඳට ඔයගොල්ලෝ අල ටිකත් එක්ක මේ පාන් ටික මිශ්‍ර කරලා අරගන්න ඕනි. මෙන්න මේ විදිහට හොඳට ඔයගොල්ලෝ මේ ටික මිශ්‍ර කරලා අරගන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ අතේ පොල් තෙල් ටිකක් ගාගෙන මෙන්න මේ විදිහට ලස්සනට බෝල හදා ගන්න ඕනි මේකෙන්. බෝල හදාගෙන අපි මේකෙන් දැන් උළුදු වඩේ එකක් තමයි හදාගන්නේ. ඉතින් ඔයගොල්ලෝ බලන්න මෙන්න මේ විදිහට ලස්සනට උළුදු වඩේ එකක් හදාගන්න. දැන් මම මේ විදිහට තෙල් ටිකක් රත් කරලා අරගෙන අර හදාගත්ත වඩේ ටික මේකේ දාලා බෙද ගන්නවා. ඔයගොල්ලෝ මේක ගැඹුරු තෙලේ බෙද ගන්න ඕනි. ඉතින් ඔයගොල්ලෝ මෙන්න මේ විදිහට ලස්සනට මේ වඩේ ටික ගැඹුරු තෙලේ බෙදලා අරගන්න. ඔයගොල්ලෝ මේ වෙලාවට මතක ඇතුව ලිපේ ගින්දරත් මධ්‍යම ප්‍රමාණයෙන් තියාගන්න. ඊට පස්සේ මේක රන්වන් පාටට බෙදීගෙන එනකොට අපිට පුළුවන් මේක ලිපෙන් බාලා අරගන්න. ඉතින් දැන් මගේ වඩේ ටික බෙදීගෙන එන්නේ. මම දැන් මේ ටික ලිපෙන් බාලා අරගන්නවා. ඉතින් මේ තියෙන්නේ මම අලයි පානුයි එකතු කරලා හදාගත්ත උළුදු වඩේ එක. ඔයගොල්ලොත් මේක try කරලා බලන්න. බලලා මට කමෙන්ට් එකකුත් දාන්න. ඉතින් ආපහු සැරයක් මේ වගේ වීඩියෝ එකකින් ඕගොල්ලොත් එක්ක එකතු වෙනකන් ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්.